මේ තියෙන්නේ normal drill එකේ drill bit එකක්. දැන් ඔයගොල්ලෝ ඒක දන්නවා. එතකොට මේ තියෙන්නේ මේ හැමරින් drill bit එකේ drill bit එකක්. මොනාරි හදිසි අවශ්‍යතාවයක් වෙලා ඔයාට normal drill bit එකක් මිලදී ගන්න කොටයි hammer drill එකට ඒකට අදාළ drill bit එකක් මිලදී ගන්න කොටයි අවධානය දෙන්න ඕන විශේෂම කාරණා දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ SDS head එක තියෙන hammer drill bit එකට අයිති වෙන drill bit එකක් මිලදී ගන්නකොට අපිට ඕන කරන මිලිමීටර් ගාන කියන එක කොහෙද සඳහන් වෙන්නේ? එතකොට normal drill bit එක ඒ මිලිමීටර් ගාන සඳහන් වෙන්නේ කොහෙද? කියන එක දැනගන්න අපි ඕනේ. ඔයාට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මම මේ පෙන්නන drill bit එකේ ඔයාට පැහැදිලිව පේනවා මෙන්න මෙතන මේ 10 පේනව නේද? 10 තියෙනවා. එතකොට මේක මැනුෆැක්චර් කරලා තියෙන්නේ කොහෙද කියන එක මේ drill bit එකේ සඳහන් වෙනවා. මෙන්න මෙතන මේ පේනවත් දන්නේ ඔයාලට මේ ජර්මන් කියලා තියෙනවා. ඒ වගේ මේ හොඳ කටුවල පැහැදිලිව තියෙනවා මේ කටුවේ සයිස් එක. ඊට අමතරව මේ කටුවේ සයිස් එක කොහොම තව දෙයක් තමයි මේ කටුව මිලිමීටර් ගාන ඒ විදිහට මේකේ සඳහන් වෙලා තියෙනකොට මේ හැමර් ඩ්‍රිල් බිට් එකේ මේ SDS head එකේ කොටස හැම වෙලේම සමානයි. හොඳට මතක තියාගන්න. මේ මෙතන ඒ වගේ මහත් වෙන්නේ නැහැ. මේ normal drill එකේ කටුව මුළු බඳම ඒ මිලිමීටර් ප්‍රමාණය තරමටම මහතයි. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. මේකේ මේ SDS කොටස කියන එක කොයි වෙලේ සමානයි. එතනින් ඉස්සරහට තියෙන කොටස් තමයි මහත් වෙන්නේ. අදාළ මිලිමීටර් ගානට මම පෙන්නන්නම්. දැන් හොඳම උදාහරණයක් මේක. පේනවනේ පැහැදිලිවම. මේ SDS කොටස මේ හැමර් ඩ්‍රිල් බිට් එකට කැවෙන කොටස කොයි වෙලේ සමානයි. මෙන්න. එතකොට මේකේ ගහලා තියෙනවා අපිට අවශ්‍ය කරන මිලිමීටර් ගාන මේක වෙනම පැහැදිලිව හොයාගන්න පුළුවන්. මේ කටුවේ තියෙනවා සඳහන් වෙලා මිලිමීටර් කීයක් තියෙනවද කියලා. ඔයාලට පේනවද මේක මිලිමීටර් 6 කටුව. මෙන්න මෙතන 6 තියෙනවා. මෙන්න මේ 6 තියෙනවා. එතකොට මේ එතන මේ කටුවේ මෙන්න මේ කොටස මිලිමීටර් 6යි. නමුත් SDS head එක එකම size. හැම කටුවෙම එකම size. ඒක විශේෂයි. ඒක මතක තියාගන්න. මෙන්න බලන්න මේ අනිත් කටුවල ඒගොල්ලෝ මිලිමීටර් ගාන ගහලා තියෙනවා මේ බඳේ. ඒ බඳේ එක ගහලා තිබුණට ඒගොල්ලන්ගේ SDS head එකේ size එක කොයි වෙලේ සමානයි. මේ පැහැදිලි නේද?